අයිබෝවන් සියලුම දෙනාට. ඔන්න අද අපි යන්නේ ශ්‍රී ලංකාවේ දෙවෙනි විශාලතම දාගැබ බලන්න. අපි මේ යන්නේ අභයගිරි චෛත්‍යය බලන්න. මේ චෛත්‍යය උත්තර මහා චෛත්‍ය කියලාත් හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ මෙය පිහිටලා තියෙන්නේ. අභයගිරි දාගැබ ඉදි කරලා තියෙන්නේ අනුරාධපුර රාජධානී සමයේ. ඒ සමයේ හිටපු ප්‍රබල පාලකයෙක් වෙච්ච වට්ටගාමිනී අභය හෙවත් වළගම්බා රජතුමා තමයි මේ අභයගිරි චෛත්‍ය කරවලා තියෙන්නේ. වට්ටගාමිනී අභය රජතුමා අවස්ථා දෙකකදී මෙරට රාජ්‍යත්වයට පත්වලා තියෙනවා. එතුමාගේ දෙවන පදවි ප්‍රාප්තියෙන් පස්සේ තමයි මේ දාගැබ ඉදි කරලා තියෙන බවට වංශ කතාවල සඳහන් වෙන්නේ. මේ වළගම්බා රජතුමාගේ පාලන කාලය තුල සතුරු ආක්‍රමණ බොහෝ පැවතියා. ඉතින් එක්තරා සතුරු ආක්‍රමණයක් අවස්ථාවකදී වළගම්බා රජතුමා තමන්ගේ පවුලේ අයත් එක්ක පලා යන විට මහා කළු සිංහලයා පලා යනවා කියලා ගිරි කියන නිගණ්ඨය කෑ ගහලා රජුට අපහාස කරලා තියෙන්නේ මෙන්න මේ ස්ථානයේදී. මේ අවස්ථාවේදී රජු බොහෝ කෝපයට පත් වෙලා හිටියේ. පස්සේ කාලෙක සතුරන් පරාජය කරලා නැවත රාජ්‍යත්වයට පත් වූ පසුව මේ ස්ථානයේ තිබූ ගිරිගේ ආශ්‍රමය විනාශ කරලා දැමුවා. ඊට පස්සේ රජතුමා භික්ෂූන් වහන්සේලා උදෙසා විහාරයක් මෙතන ඉදි කරවලා තියෙනවා. මේ විහාරයට රජුගේ නමින් අභය කොටසත් ගිරි ආශ්‍රමයේ තිබූ තන සිහිවීමට ගිරි නාමයත් එකතු කරලා අභයගිරි කියලා දාගැබට නම යොදලා තිබෙනවා. එවකට මෙම පූජනීය ස්ථානයේ භික්ෂුන් වහන්සේලා 5000ක් පමණ සිටිය බව පාහියන් භික්ෂුවගේ වාර්තාවල සඳහන් වෙනවා. ඉතින් මේ වළගම්බා රජතුමා ඉදි කළ මේ ස්තූපයේ මුල් අවස්ථාවේදී උස අඩි 150ක් වූ බව තමයි සඳහන් වෙන්නේ. පසු කාලයේදී මහ පැරකුම්බා රජතුමා මේ දාගැබ ප්‍රතිසංස්කරණය කරනවා. ඊට පස්සේ මේ චෛත්‍යයේ උස අඩි 350ක් බවට පත් වෙලා තියෙනවා. දැනට මේ කැඩී ගිය කොත් කැරැල්ලේ මුදුනට උස අඩි 245ක් බව කියනවා. ස්තූපයක් ගැන කතා කරද්දී තවත් අපි සොයන වැදගත්ම දෙයක්නේ එහි තැන්පත් කරලා තියෙන නිදන් වස්තු මොනවද කියන එක. නමුත් මෙම ස්තූපයේ කුමන පූජනීය වස්තුවක් තැන්පත් කරලා ඇද්ද කියන එක නිශ්චිතවම කියන්න පුළුවන් තොරතුරු පොත්පත්වල සඳහන් වෙලා නැහැ. ඒ කෙසේ නමුත් බෞද්ධ ඉතිහාසයේ බොහෝ වැදගත් සිදුවීම් සමග විවිධ රජවරුන්ගේ සංවර්ධනයත් එක්ක අභයගිරි විහාරය 1982 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසට නම් කරලා තිබෙනවා. සොළොස් මස්ථානවලටත් අයත් වෙන මේ අභයගිරි දාගැබ වැඳ පුදා ගන්න ඔයාලත් දවසක පැමිණෙන්න. ඉතින් මේ වගේ තවත් ඓතිහාසික ස්ථාන පිළිබඳව තොරතුරු අරගෙන ආයෙමත් ඔයාලව හමු වෙන්න එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.